වැඩ කරන දවස්වලට අමතරව අද දවසේදී විශේෂ දේවල් ගොඩක් මෙතනදී සූදානම් කරලා තියෙනවා. සංගීතය විතරක්ම නෙවෙයි තවත් ගේම්ස් මේ හැමදේම තියෙනවා. මේ ගේම් එක ටිකක් හරි අපූර්වයි. මොකද්ද මේ ගේම් එක කියලා මම මතක් කරන්න. කොහොල්ල බබයි බැලුම් ගොඩයි කියලා තමයි මේ කට්ටිය නම් කරලා තියෙන්නේ. මේ ගේම් එකේදී වෙන්නේ සෙලෝටයිප් එකක් එක් කණ්ඩායමක ඉන්න එක් කෙනෙක්ගේ වටේ ඔතනවා. ඊට පස්සේ බැලුම් බෝල පුම්බලා වැඩි ප්‍රමාණයක් එක්කෙනෙක්ගෙන් ගාලවනවා. කාලයත් එක තමයි මේ ගේම් එක යන්නේ. අපි බලමු අද දවසේදී කාට ජයග්‍රහණය ලැබෙයිද කියලා. ඒ අතරතුරේදී තවත් කට්ටියක් ඉන්නවා. අපි යාලත් එක්ක කතා කරන්න ඕනේ. වාගේ නම නදීෂා කොච්චර කල්ලි නම් මෙහෙ වැඩද? අවුරුදු 6ක් වෙනවා. අද කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද වාගේ යාළුවෝ? ගොඩක් ඉන්නවා. මේ කිට් එක කවුද තේරුවේ? මම. සාමාන්‍ය ඇඳුමක් තෝරද්දී ගාන ගැනද හිතන්නේ නැත්නම් ඒකේ පාට ගැනද? පාට ගැන. ඔයාගේ හිතගත්තම පාට මොකද්ද? රෝස පාට. ඔයාගේ නම? නදීෂානි. ගහක මල් පිපුණාන් පස්සේ බඹරු දැනගන්න ඕනේ. එතකොට හිතක ආදරයක් දැනනම කවුද දැනගන්නේ? අනේ මන්දා. ඔයාගේ හිතරත් එහෙම දැනලා තියෙනවද? ඔව්. යාළුවෝ හැමෝම එකට ඉන්නවා. ඒ දවස ගැන මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. කොහොමද දැනෙන්නේ? හරිම සන්තෝෂයි. මං කැමති දැනගන්න දැනට බැලුම් බෝල කීයක් විතර අලවලා තියෙනවා කියලා හිතනවා? 25ක් විතර. මං කැමති දැනගන්න මේ වගේ අවස්ථාවකට මීට ඉස්සෙල්ලා සහභාගී වෙලා තියෙනවද? නෑ. කොහෙත්ම නෑ. දැන් තව කොච්චර වෙලාවක් තියෙනවද? තාම බැලුම් තියෙනකම් අතන බැලුම් තියෙනකම් මේ තරගේ තියෙනවා. දිනේ පාටන් කුමාරි අද ගිය මගේ හඬාවි එමා හදගිනි චහලාවෝ ඔබහි නැහුනිමා හැඬුවේ මේ ඇයි ඔබ මට පෙම් නොකලාදෝ ඒ දුක ඔබටත් නොදැන්නේදෝ කොහොමද දැනෙන්නේ? සතුටුයි. ඇත්තට මේ විදිහට පාර යන්න හම්බුනොත් කොහමද? ඕ ලැජ්ජ හිතෙනවා. මං කැමති දැනගන්න අද මේ තරගෙන් මොනවද ලැබෙන්නේ කියලා දන්නවද? තාම නම් දන්නේ නැහැ. මං කැමති දැනගන්න මේ වගේ දේවල් සූදානම් කරන් පස්සේ ආයතනය ගැන මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. එතකොට ඔයා කවුද? තිලිනි. ඔයාගේ නම? සඳුනි. ආයතනයේ කවර විදිහට සේවය කරන්නේ? මෙහුම් අංශේ. එතකොට ඔයා කවුද? මම නදීකා. නදීකා ආයතනයේට ගැන හිතන දේවල් මොනවද? ආයතනය ගොඩක් හොඳයි. මොනවද ඔයාලට කරන්න තියෙන දේවල්? අපි සේපු නිෂ්පාදනය කරා. හරි. ඒ හැමදේමත් එක්ක ආයතනයේ ඉස්සරහට යනවා නම් මොනවද කරන්න ඕනේ ඔයාලගේ ජොබ් එකෙන්? අපි සෑමදාම වැඩට ඇවිල්ලා ඒ වැඩ කරන්න ඕන නියමිත වැඩ හොඳට කරන්න ඕන. කැමති දැනගන්න අද කොයි වගේද දැනෙන්නේ? ගොඩක් සතුටුයි. මේ සතුට විනෝදෙත් එක්ක කොච්චර කාලයක් ඔයාලට එකට ඉන්න පුළුවන්? මම හිතන ගොඩක් කාලෙ ඉන්න පුළුවන්. අද කොහොමද? අද නම් ගොඩක්ම සතුටුයි. විනෝද වෙනවා. ගොඩක්ම සතුටුයි. මේ දවස්වල කැමතිම බෑන්ඩ් එක කවුද ඉන්නේ? හැම බෑන්ඩ් එකකටම වගේ කැමතියි. වැඩිපුරම අහන සින්දු? නොය රාජ්‍ය සින්දු තමයි. ෆිල්ම් බලනවද? ඔව්. කීයේ ෆිල්ම් එකද බලන්නේ වැඩිපුරම? බලනවා ඉතින්. ආසම නළුවා කවුද? ගොඩක් ඉන්නවා. චිත්‍රපටවල එන නළු නිලියෝ වගේද ඇත්ත ජීවිතේ? නෑ. එහෙනම් ජීවිතේ කොයි වගේද? සුන්දරයි. ඔයාගේ ජීවිතේ සුන්දර කරගන්න මොනවද එකතු කරගත්ත දේවල්? හොඳ හැමදේම එකතු කරගන්න. මෙතන ඉන්න යාළුවෝ කට්ටියක් ඔයාලා මොනවද මේ ආයතනය කරන්නේ? සෙරෙප්පු නිෂ්පාදනය. ඔයාගේ නම? ශාලිකා. ගෙවල් කොහෙද? ගින්තොට. අද දවසේදී කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද මෙහෙට? අපේලා එන කොකම ළමයි ආවා. ඔයාගේ නම? සුභාෂිනි සෙව්වන්ත. අද කී ඉඳන්ද මෙහි ඉන්නේ? 7 ඉඳන්. දැන් අද දවසේ මොනවද වෙන් වෙලා තියෙන්නේ කියලා දන්නවද කරන් තියෙන දේවල්? අපිට සතුට වෙන තමයි. එතකොට ඔයා කවුද? මම ඩයමන්ඩ්ගේ මේ ඩීඑස් ආයතනයේ වැඩ කරන්නේ. ආයතනයේ කවර විදිහට සේවය කරන්නේ? විවිධ අංශවල වැඩ කරනවා. දැන් මෙතන ඉන්නවන් ලස්සන ගෑල් ළමයි ගොඩ. ඔයා මොනවද මේ අද දවසේ වෙනියම සූදානම් කරගත්ත දේවල්? මම ඉතින් මේ 365 දවසක්ම සේවය කළා අද විනෝද වෙන තමයි මෙතන මේ දරුවෝ මගේ දරුවෝ වගේ මේ ඉන්න දූලයි පුතාලත් එක්ක විනෝද වෙන තමයි මම මෙතෙන් අද ඉතින් පැමිණියේ. ඇත්තද දැන් කාලේ ඉන්න ගෑල් ළමයින්ට උයන්න බෑ කියන්නේ?
නෑ ඒක බොරු උයන්න නම් පුළුවන්. ඒ වුණාට දැන් අර අපු වෙන කාලේ වගේ නෙමෙයි දැන් තියෙනවා. ඉතින් විවිධ කරන්ට් උපකරණ තමයි තියෙන්නේ. ඒ හින්දා ඉතින් ඒවෙන් තමයි. සිහිනසේ වසන්තේ තාරකමල් දිලිසුනා රන්තු ගැසිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ කුරුල්ලිය ගොමුවේ මත් බිඟුසේලා රුණ්ඩසෙයිලා මල් ඇඟුම් සිහිනසේ වසන්තේ තාරකමල් දිලිසුනා මලිෂා මන්ට කැමති දැනගන්න ඔයාගේ ජීවිතය අනාගත බලාපොරොත්තු ගැන. ඉගිලීමෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයා කවුද? මම රසිකා. රසිකා ඔහොම ඉඳගෙන ඉන්නද කැමති ගිහිල්ලා ඩාන්ස් කරන්න? ඩාඩියකින් ඩාන්ස් කරන්න යන්න. කැමති හින්දි සින්දුවල ඩාන්ස් කරන්න සිංහල සින්දුවලට? හින්දි සින්දු. එතකොට ඔයා? මිෂි කොච්චර කාලෙ ආයතනයට එකතු වෙලා? මාස 6ක් පමණ. කවුද මුලින්ම ආයතනය ගැන කිව්වේ? මගේ යාළුවෙක් කිව්වේ. කොහොමද ජීවිතේ? සුන්දරයි. ජීවිතේ සුන්දර වෙන්නේ මේ වගේ දවස්වල විතරද? එහෙමත් නෑ ඉතින්. තියෙන ප්‍රශ්න ගොඩක් දේවල්. ප්‍රශ්න තියෙනවා ජීවිතේ සුන්දර කාලයක් තියෙනවා. ප්‍රශ්නයක් ආව පස්සේ ඒකට තීරණය ගන්නේ මොලෙන්ද? එහෙම නැත්නම් යාළුවන්ගෙන් අහලාද? ඒ වෙලට හිතන දේ කරනවා. හදවතට ඉර දෙනවද? අනිවාර්යයෙන්ම. ඔයාගේ නම? මම තශ්මි. මම කැමති දැනගන්න අත් දවසේදී යාළුවෝ කී දෙනෙක් විතර ඇවිල්ලා ඉන්නවද? අපේ ස්ටාප් එකේ හැමෝම ඇවිත් තියෙනවා. සමහර අවුවේ ඩාන්ස් කරද්දි මූණේ මොනවාගේ දේවල්ද ගන්න ඕනේ? දන්නේ සන්ක්‍රීම් එක. ඔයාත් ඒව පාවිච්චි කරනවද? නෑ. ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා තියෙනවද කළු වෙන්න එපා කියලා? ඔව් අනිවාර්යයෙන්. ඔයාගේ නම? දර්ශනී. මොනවද තියෙන බලාපොරොත්තු? ගොඩක් බලාපොරොත්තු. මේ අවුරුද්දේ තියෙන බලාපොරොත්තු? හොඳින් වැඩ කරගෙන ඉන්න තමයි බලාපොරොත්තු. එතකොට ඔයාගේ නම? ඉරේෂා. ආයතනයේ කවුරුද සේවය කරන්නේ? හෙල්පර්. ඔහොම ඉඳගෙන ඉන්නද කැමති ගිහිල්ලා ඩාන්ස් කරන්න එහෙම නැත්නම් ගේම් වලට ඉන්නද? දෙකටම කැමතියි. වැඩිපුර ඩාන්ස් කරන්න. හැම වෙලාවෙම තනියෙන් ඉන්නද කැමති යාළුවෝ කට්ටියත් එක්කද ඉන්න? දෙකටම කැමතියි. ජීවිතේ විඳින්න නම් මොනවද කරන්න ඕනේ? සතුටින් ඉන්න ඕනේ. මේ සතුට ලැබෙන්නේ අද වගේ දවසක විතරද? නෑ ඉතින් හැමදේම තියෙයි මට නම්. මට නම් හැමදේම තියෙයි. හැමදාම සතුටෙන් ඉන්න යාළුවෝ කට්ටිය උදව් කරනවා? අනිවාර්යයෙන්.